සීල සුධාරිත ගුණ අපරාජිත සාර සාර ආති අන්ත ගුණං මාර පරාජිත සාදු ගුණේරිත අංග පාද පනමාමහං අංග පාද පනමාමහං සන්ත සුසල සාර භණ්ඩිත දේශන සසර මොහ තාම නාසනම් සත්ත සුභාසිත සුර නර පූජිත අංග ධම්ම පනමාමහං වර කරුණාකර ජන සුඛදායක පුණ්‍යකින්ත සුචි සාරධං සුපටිපන්න ගුණේනි අනුත්තර අංග සංඝ පනමාමහං අංග සංඝ පනමාමහං සම්බුදු දහමයි අඳුරට එළියයි අරගෙන ආවේමි ඔබව සොයා අහන්න ආසයි මට ඔය කටහඬ කියන්න හයියෙන් සාදු කියා කියන්න හයියෙන් සාදු කියා ඒ හඬ මිහිරේ හරිම සුන්දරයි එහෙනම් දැතම නලලෙතියා පන්සිල් ගැනුමට කියන්න හයියෙන් නමෝ තස්ස භාගවතෝ කියා බුද්ධං සරණං ගච්ඡාමි ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ตติยง ปิสังฆังสรณังกัจฉามิส
සරණාගමනං සම්පුන්නං පානාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදානා වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දට්ඨානා වේරමණී සික්ඛාපදං සමාදියාමි තිසරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අප්පමාදීන සම්පාදී තබ්බං සාදුනාදය පවත්වන්න සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස් සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං සදහවත් කාරුණික වාසනාවන්ත පින්වතුනි බලාපොරොත්තු සූදානම් වන්නේ මේ හැම දිනාම තාමත්ම වටිනා කියන අරමුණක් මුදුන්පත් කරගෙන මීට දින කිහිපයකට මත්තෙන් ඔබේ හිතේ තිබ්බ ඒ ප්‍රාර්ථනාව අදිෂ්ඨානය අද මල්පල ගන්වමින් මේ මහා පින්කම සිද්ධ කරන්නටයි බලාපොරොත්තු සූදානම් වන්නේ විශේෂයෙන් මේ උතුම් වූ කාව්‍යමය ධර්මදේශනාව සිද්ධ කිරීමේ මුඛ්‍ය බලාපොරොත්තු පරමාර්ථය තමයි අපේ මල්ලේ සිහිපත් කරපු ආකාරයට අද දවසේ 44 වෙනි ජන්මදිනයේ සමරන ආදරණීය පියාණන් වහන්සේ කපිල මහත්මයාට ආශිර්වාද ප්‍රාර්ථනා කරමින් සෙත් ප්‍රාර්ථනා කරමින් නිදුක් බව නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් තමයි අද දවසේ මේ උතුම් වූ මහා පින්කම මේ හැමදෙනාම බොහෝම ගෞරවයෙන් යුතුව සිද්ධ කරන්නට බලාපොරොත්තු සූදානම් වන්නේ. ඒ නිසා පින්වතුනි හැමදෙනාම බොහෝමත්ම ගෞරවයෙන් සදහැ සිටින යුත්තව මේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරන්න කියන කාරණාව ඔබ හැමදෙනාටම බොහෝමත්ම ගෞරවයෙන් යුතුව සිහිපත් කරනවා. හැමදෙනාම නැවත වතාවක් සාදුනාදය පවත්වන්න. පින්වතුනි අද දවසේ මේ කාව්‍යමය ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයට පත් වුණාට පසුව බුදුරජාණන් වහන්සේ පරිනිර්වාණයෙන් පසුව ඒ කාලේ ජීවත් වෙච්ච එක්තරා තරුණ දුගියෙක්ගේ කතාවක් තමයි අද දවසේ මේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගන්නට යෙදුනේ. එනිසා මේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව මෙතෙන් සිට ඔබ හොඳින් ශ්‍රවණය කරන්න. සිව්සස්දාහමෙනි රට කරවන්නේ දස රජ තම් නිබාඳව පතුරන්නේ දැහැමි රජුන් නිර
තුරු රජ වන්නේ භරණැස් පුරයට ඔබ යන්නේ දන්සැල්ලිති කොට මහදන් දෙන්නේ සිල්වත් වේ ගුණ දම් සපුරන්නේ සංගරුවනට නිබාදව දන් දෙන්නේ මෙහෙමයි කාලය ගත වී යන්නේ ඇසේ නිබඳ සෙව් දෙක ගැයු සම්බුදු ගුණ කායනා දිසේ නෙතට බුදු හිමියෙන් වෙනුවෙන් කළ පූජනා නැගෙයි විහිර සිත්වල ඇති මිහිරැති බණ දේශනා දැනෙයි නිවන් මග යන මිනිසුන්ගේ සිත් සනසනා පිනට දහමට පමාවන්නට නොමැත ඕනට කල්පනා හිතට සැනසුම පතා නිබාඳව යහපතේ හිඳ ඇසිරුණා ලොවට සුපහන් සඳක් විලසින් බරණසම නිතේ පැපලුණා අපට පින්වත එය දකින්නට අද දිනේ පෙර පෑදුනා දුගේක් මේ නුවර ඉන්නේ දන් දෙන්නට හිත කොත් නොපන්නේ එහෙත් ධනය නොමැති වන්නේ නිරන්තරයෙන් පසුවන්නේ නිරන්තරයෙන් පසුවන්නේ සසරේ පව් කරපු හින්දාලු දුප්පත්ව මාම ඉපදුනේ අහෝ තෙරුවන වෙතට දන් දෙන පිනක් මාට නැති උනේ කුමන පාපෙද මෙමා කෙරුවේ සිතෙන් ගින්දර ඇති උනේ කෙසේ හෝ දන් දෙමි කියාලා දිවා රෑ දෙක වෙහෙසුනේ දිවා රෑ දෙක වෙහෙසුනේ පින්වතුනි බරණස් නුවර බ්‍රහ්මදත්ත රජුගේ රාජ්‍ය කරන කාලේ එක්තරා දුගී දුප්පත්ව ඉපදිච්ච එක්තරා දුප්පත් කාන්තාවක් සහ දුප්පත් ආදරණීය පියතුමා කෙනෙක් එක්තරා කුඩා පෙළක ජීවත් වුණා. බුදුරජාණන් වහන්සේ ඉපදිච්ච කාලයක Tamanට දන් දෙන්න බැරි වෙච්ච එක ගැන මේ දෙදෙනා හැමදාම බොහෝම ශ්ලෝකේ බොහෝම විලාප දිදී ඒ ගැන නිතර කල්පනා කරන්න පටන් ගත්තා.
අන්තිමට මේ දෙදෙනා කල්පනා කරා මම කොහොම හරි බුදුරජාණන් වහන්සේට දානයක් පූජා කරනවා කියලා. එදා ඉඳලා මේ දෙන්නා බොහෝ සෙයින් වෙහෙස මහන්සි වෙලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙන්න කටයුතු සූදානම් කරන්න පටන් ගත්තා. මේ අයුරින් දන් දෙන්නට මගක් සොයනවා සිඟාන එක දෙයක් ඉතුරු කරලා තබනවා වීතල මුං ආදිය ඔහු පසෙක රකින්නවා දන් දෙන්නට මේ ලෙස ඔහු විරිය ගන්නවා දන් දෙන්නට මේ ලෙස ඔහු විරිය ගන්නවා ඇති හැකි අය දන් දෙන මේ ලොවක්ය දෙන අය ඇත්තේ අතලොත්සක්ය මෙය නම් ලෝකයේ ඇති දහමක්ය බුදු වදනේ පාව සන්නේ ඇත්තක්ය බුදු වදනේ පාව සන්නේ ඇත්තක්ය කුමටද ලෝභයෙන් මේ දේ රැස් කරලා යන විට ආරං යනවද මාතු දීන මෙරිලා ඇතියම් දෙයින් මේ ආයුරින් දන් දීලා පින් රැස් කරමු නිවනින් නිව් මට මිදිලා මේ අදහසින් ඔහු දැන් රැස් කරන දෙය දානය පිණිස නිබාධව සුරකින්න විය දුප්පත් කාමින් නොපැළීමේ භාවයේ සිය දන් දෙන සිතින් නිවසයි සෑම තැනම ගිය කාලය ගත වෙලා යන්නේ ආශාව වැඩි දියුණු වන්නේ දන් දෙන්නමයි සිත හැසිරෙන්නේ යමක් දැන් ඔහු සිතන්නේ යමක් ඔහු දැන් සිතන්නේ කම්මැලි කාමින් උන්නාට බෑ දන් දෙන්න වෙනවා දානය මින් පාසු උපයාගන්න බැලමිරව බැලමිහිවාර යන්නේ මේ මාතු ජය ගන්න මේ ගැන සිත සිතා ආත් වැඩ කර දෙන්න පින්වතුනි මේ බරණැස්වර ජීවත් වෙච්ච මේ දුගියා දන් දෙන්නට කිසිවක් නොමැති නිසා කර කියා ගන්න බැරි දෙයක් නැති නිසා මේ දුගිය කල්පනා කරන්න ඉදුණා මම කොහොම හරි ගයක් ගාන ගිහිල්ලා මුංතල මේ ආදී එකතු කරලා බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට දානයක් දෙන්න සූදානම් වෙනවා. ඉතින් කොහොම හරි පින්වතුනි කම්මැලි කම නිසා ධනය උපයා ගන්න විදිහක් නැති නිසා දැන් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. කොහොම හරි ධනය උපයන්න ඕනේ කියලා ඉවර වෙලා
අනුන්ගේ ගෙවල් ගාන ගිහිල්ලා අත්වැඩ පරවැඩ කුලී වැඩ ටික කරලා මේ විදියට දානයක් දෙන්න මේ දුගී දුප්පත් මිනිසා සූදානම් වෙනවා කටයුතු සිද්ධ කරනවා. දර පළමින් සීසාමින් දිවරෑ වෙහෙසෙන්නේ අතිදාමින් දුක් විඳිමින් ධනයයි උපයන්නේ විසහ උතුමුන් ආදිය ඉල්ලාගෙන එන්නේ දන් දෙන හැකි පරිසරයක් ඔහු ඇති කරගන්නේ දන් දෙන හැකි පරිසරයක් ඔහු ඇති කරගන්නේ අලක් මෙලෙස අනුන්ගේ වැඩ කරලා දෙනවා ඔහුගේ නිවසේ ඇති පදමට ධනය රැඳෙනවා දන් දීමේ චේතනාව තව වැඩි වෙනවා පසු දිනයක මේ අයුරින් තනක් පුදනවා පසු දිනයක මේ අයුරින් තනක් පුදනවා පින්වතුනි මේ ආකාරයට අනුන්ගේ කුලී වැඩ ටික කරලා හම්බෙන පුංචිම මුදලින් ඒ පුංචි මුදලක් ගන්න එකතු කරලා අන්තිමට මහා ධනයක් ඒ දුප්පත් මිනිසාගේ මැදුර තුල නිවස තුල තැන්පත් වෙනවා අන්තිමට පින්වතුනි මේ සියලුම ධන එකතු කරලා මේ දුගී දුප්පත් මිනිසා බොහෝම ශ්‍රද්ධාවෙන් යුතුව බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයට මේ විදියට දානයක් දෙන්න කටයුතු සූදානම් කරනවා නගර මැද ඉදි කරපු සුවිශාල තන්දේක ඉදි කරයි තන් දෙන්න මණ්ඩපේ දන්නවා හොඳට දන් දුන්න විට ලැබෙන අනගියෝ නිර්වාණ සම්පතේ අනගියෝ නිර්වාණ සම්පතේ ඔහු සිතේ ඇති සතුට සුපින්වත අද ඔබට කෙලෙසින්ද කවි බණෙන් කියන්නේ රජ වුණාටත් වැඩිය ඔහුගේ සිත බලවත්ය සිත සිතා මුමුණාන ඉදින්නේ නගරයේ මිනිසුන්ද ඔහු දුන්න දානයට ආධාර උපකාර කරනවා දුගියාගේ සිතුවිල්ල තහම් දේශනා වෙටති විශේෂයකින් අගය කරනවා විශේෂයකින් අගය කරනවා ඉන්සිතම බලවත්ය ජීවිතයේ සෑම විටම දන් දෙන්න හැකියාව ලැබෙනවා ඔහු දුන්න දානයෙන් පිනාගොස් නොසිතම සතුට සිත වර්ධනය කරනවා සතුටු සිත වර්ධනය කරනවා නැවත නැවත හැකි අයුරින් ඔහු දන් දෙනවා සිතම සතුටු කරගෙන සතුටින්ම වෙසෙනවා මේ ලෝකේ අනියත භව පසින්ද කරනවා නොසිතූ ලෙස ඔහු දිනයක
පරලොව යනවා නොසිතූ ලෙස ඔහු දිනයක පරලොව යනවා. පින්වතුනි, මේ විදිහට මේ අසරණ දුගියා මහා දානයක් බුද්ධ ප්‍රමුඛ මහා සංඝරත්නයේට ඒ නිවස අසල තුල මණ්ඩපයක් සකස් කොට මහා දානයක් සූදානම් කරනවා. මේ මහා දානය සූදානම් කරලා බොහෝම සන්තෝෂ භාවයටපත් වෙලා ඒකි සෑම විටම දන්පැන් පහන් ආදිය පූජා කරමින් මේ විදියට ජීවිතය ගත කරගෙන යනවා. අන්තිමට පින්වතුනි කොහොම හරි මේ ලෝකේ ලෝක ස්වභාවයේ පසක් කරමින් ඔහු අවාසනාවට පරලෝක භවගාමී ජීවිතය මෙලොවින් සමතීල පරලොවට ගමන් කරනවා. අපි බලමු ඒ පරලොවට ගිය ගමනේදී ඔහු කොතනටද උපදින්නේ, ඔහු කොතනටද යන්නේ කියලා. මිය යන විට කළ පින්දම් සිහිපත් වෙනවා චුති චිත්තය සතුට වෙලා නිත්පිය වෙනවා. මිය යන මොහොතේම ඔහු දෙව් ලොවට ඇදෙනවා තවතිසාවේ දෙවියෙක් වේ උපත ලබනවා. තවතිසාවේ දෙවියෙක් වේ උපත ලබනවා. දෙව්ලොව වැජබෙයි දින දින ඔහු පින්සාරේ රන් රුවනින් සැනසෙනවා මොහොතක් නැර. පෙර කරගත් පින් මතු වී ඇති විට මෙවර වළඳන්නට හැකි වේවිද ඵලයින් කවර. දෙව්ලොව ඇවිදින් තාලෙට ගීත ගයනවා පාද සලඹ හඬවා නැටු මක්ද නටනවා. මේ හැමදේ සතුටු සිතින් බලා සිටිනවා නැවත නැවත කළ පින සිහිපත් කරලනවා නැවත නැවත කළ පින සිහිපත් කරලනවා. පින්වතුනි, මේ විදිහට මියගිය මේ දුගියා අවුසා දිව්‍ය ලෝකේ මහා දිව්‍ය තේජාවකින් බබලන්නට සිද්ධ වෙනවා. බොහෝ සැප සම්පත් විඳින මේ මහේශාක්‍ය දේව පදවියක් ලැබූ මේ දුගියා අන්තිමට පින්වතුනි මේ විදියට බොහෝ සැප සම්පත් විඳිමින් අවුතිසා දිව්‍ය ලෝකේ තමාගේ ජීවිතය ගත කරනවා. ඒ තමයි පින්වතුනි දානේ ආනිසංසය. මේ තවතිසා දිව්‍ය ලෝකයේ ගත කරන මේ මහේශාක්‍ය දෙවියා තමන් දීපු දානේ පිළිබඳව නිතර නිතර සිහිපත් කරමින් නිතර නිතර පින් සිතම වඩමින් කාලය ගත කරනකොට පින්වතුනි බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක මහා රක්කිත මහරහතන් වහන්සේ දිනක් දිව්‍ය ලෝකයේ සංචාරයක නිරත වෙනවා. සංඝ රකිත නම් රහත් හිමි නම දිව්‍ය ලෝකෙට වඩිනවා. දෙව්ලොවේ දෙවියනුත් සමගින් ධර්මයට අතිකාවතක් මින් කරනවා. දුකී වී පෙර කලෙක උන්නේ දෙවියාත මේ තැනට ඇවිදින් ඉදිනවා. අතීතේ කළ පිනට අසා සිට යලි යලින් ඔහු ඇවිත් මනුලොවට කියනවා. වඩිමින් යාලෙන් මාන
දෙසමින් වාඩිනවා තාම් කාන්ද නොමැත නිමි දෙව්ලොව කතා පුවතද මම පහදා දෙමි යන සිතුවිල්ල ඇතිවියයි ගැන කියමි පින්වතුනි අර සංඝරක්කිත මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකෙට වැඩම කරාට පස්සේ අර එදා දුගියෙක් වෙලා දැන් මහේශාක්‍ය දිව්‍ය පදවියක් ලැබලා ඉන්න ඒ මහේශාක්‍ය දෙවියන් සංඝරක්කිත හාමුදුරුවෝ දුරදිග දැක්කට පස්සේ ඇවිල්ලා වන්දනාමාන කළා. වන්දනාමාන කරාට පස්සේ මේ සංඝරක්කිත හාමුදුරුවෝ අර මහේශාක්‍ය දෙවියගෙන් ඔබ කුමන පින්කමක් සිද්ධ කරලාද මේ වගේ තැනක උප්පත්තිය ලබන්න සිද්ධ වුණේ කියලා. ඒ අවස්ථාවේදී සියලු කරුණු කාරණා පැහැදිලි කරාට පස්සේ මේ සංඝරක්කිත මහරහතන් වහන්සේ කල්පනා කරනවා මේ දුගියාගේ ඒ විස්තරය මනුස්ස ලෝකයේ විසෙන මිනිසුන්ටත් මම ධර්ම දේශනා කරන්න ඕනේ ඒ ගැන කියලා දෙන්න ඕනේ කියලා සංඝරක්කිත මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයෙන් නික්මලා මනුස්ස ලෝකෙට ඇවිල්ලා මිනිසුන්ට ඒ ගැන පහදා දෙනවා. මිනිසුනි ඔබට මාතකද පෙර උන්දුකියා දන් දෙමෙහිදී සතුටින් සෑම විට සිටියා පෙරදිත් මෙලොව හැරදා ඔහු යන්න ගියා දුටු වෙමි දේව ලෝකයේ ඔහු සිටින නියා රන්වන් සිරුර නිරතුරුවම බබලනවා නෙක සැප විඳිනවා සිනහව සනසෙනවා ඔහු මා වෙතට ඇවිදින් මෙය පවසනවා අද මේ බණින් ඒ ගැන පහදා දෙනවා ඉපදෙන විටදී දුම්පත් වී උපන්නට ඉඩ දෙනු එපා දුම්පත් වී මැරෙන්නට හැකි වේ සෑමට දිවි මාවත දිනන්නට මෙය හොඳ කාලයයි ඒ ගැන කියන්නට ඇති නැති දෙයක් සිත පහදා දන් දේම කළ හැක මිනිස් ලොව මිනිසෙකු ආට සෑම එහින්දාම නිබාඳව කොට දන් දේම මිනිසුනි සතුනි දෙව්ලොව කාලයට ඒම ලෝභයෙන් මත් වෙලා මේ දිවියේ කිමද ඵලේ
පින්මල් උපදවමු ජීවිත සමන් මලේ යලි යලි උපන්නොත් මානම් මිනිස් කුලේ දෙමිදානයම හිමියනි මම සෑම වෙලේ දෙමිදානයම ජීවිතයම සෑම වෙලේ දෙව්ලොව ඉපිත සැප වළඳන දුගියාසේ පින්දම් කරමු නිබඳව රස මිහිරක්සේ ඉපදී මෙලොව අප සෑම දෙන මිනිසුන්සේ මියගිය විටදී ඉපදෙමු යාලි දෙවියන්සේ දානය ගැනයි අද කවි බණ ගෙන ආවේ ඔබ සෑම දෙනට දම් අවවාදය ඇසුවේ දානයේ අගය ගැන කී බණ පදයෙන් දුටුවේ ඔබගේ සිතෙන් අද දින සතුටක් මතුවේ ගෙන ආ කවි බණ දැන් නිම කරමි ධම්මවවාදය සිහිපත් කරමි දන් පැන් දෙන්නට ඔබ යොමු කරමි අවසන නිර්වාණය මම පතමි අවසන නිර්වාණය මම පතමි බිය ඇති සිත්වල බිය නැති කරමු සෝකය ඇතෙනම් පළවා හරිනු දහමෙහි අගයම පාදා ගනිමු අවසානයේ අපේ නිවනින් නිවෙමු අවසානයේ අපේ නිවනින් නිවෙමු බුදු සරණ වේවා සාදහම් සරණ වේවා සංඝ සරණ වේවා මේ තුම් සරණින් ජයම වේවා සාදුනාදය පවත්වන්න පින්වතුනි සදහැවත් කාරුණික වාසනාවන්ත පින්වතුනි අද දවසේ ඔබ හැම දිනාම බොහෝම ගෞරවයෙන් යුතුව සදහැ සිටිය යුතුව මේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරන්නට යෙදුණා. පින්වතුනි මේ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව මගින් අද අපි ගෙනාවේ බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටපු එක්තරා දුගී දුප්පත් මිනිහෙක් පිළිබඳව. එනිසා පින්වතුනි ඔබ හැම දිනාම ඒ උතුම් වූ කාව්‍යමය ධර්ම දේශනාව හොඳින් ශ්‍රවණය කරන්නට යෙදුණා. එනිසා මේ සිළු ආකාරයෙන් සිදු කරගත් උදාාරතර පින් කුසල් විශේෂයෙන්ම අද දවසේ 44 වෙනි ජන්මදිනයේ සමරන මේ දරුවන්ගේ ආදරණීය පියතුමා
කපිල මහත්මයාට නිදුක්බව නිරෝගී භාවය චිරජීවනයේ ප්‍රාර්ථනා කරමිනුයි මේ මහා පින්කම සිද්ධ කරන්නට යෙදුනේ. නිසා කල්පනා කරගන්න ඔබ හැමදෙනාගේමත් නමින් මිය පරලෝකීය ආ වූ සියලුම ඥාතීන්ට මේ පින් අනුමෝදන් වේවා. දුක ගණන් දුකෙන් අත මිදේවා. සැපතකටපත් වේවා. සැපත ගණන් ඒ සැපේ වඩා වර්ධනය කරගෙන ප්‍රාර්ථනා කරන බෝධියකින් අමා මහ නිවන් දකින්නටම අපි හැමදෙනාටමත් ඥාතීන්ටත් මේ පින් එකසේ හේතු වේවා. වාසනාව වේවා. නිවන් දකිත්වා ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි ඥාතීන්ටත් පින් අනුමෝදන් කරමු. ඉදං මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාත. ඉදං මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඉදං මේ ඥාති නං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. දෙවියන්ටත් පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසන. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශන. ආකාසට්ටා ච බුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරන්ති. මේ සියලු ආකාරයෙන්ම සිදු කරගත් උදාාරතර පින් කුසල් අද දවසේ 44 වෙනි ජන්මදිනයේ සමරණීය ආදරණීය කපිල මහත්මයාට තුනුරුවනි ආශිර්වාද ලැබේවා. එතුමා නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. එතුමාට සුබම සුබ ජන්මදිනයක් වේවා. තුනුරුවනි ආශිර්වාද ලැබේවා. ජීවිතයේ හැම කටයුතු සියලු කටයුතු සාර්ථකත්වයටපත් වේවා. නෑ බෑ කියන වචන අහන්න නොලැබේවා. බඩ බැඩදලා තිබෙන රාහු, කේතු, රවි, සඳු, කුජ, සිකුරු, බුදු, ගුරු, ශුක්‍ර, ශන, කේතු ගන්නව ග්‍රහ අපල මේෂ වෘෂභ කන්‍යා තුලා උච්චක ධර්ම ගොප්පකින රාශිපල ලග්නේ රාශිකයක් ජම්මේ රාශිය අනවිනයක් කොට විදිය පන්දිනව සතුරු පදිරත් තිබේන ඒ සියල්ලම දුර වේවා දෝරින් භූත වේවා තුනුරුවනි ආශිර්වාදයේ සිළු දෙවියන්ගේ පිහිට ආශිර්වාද ලැබේවා. ඔබේ ජීවිත වාසනාවන්ත වේවා. මෙලොව සැප වේවා. පරලොව සුවේ වේවා. ජාතියක් ජරාවක් ව්‍යාධියක් මරණයක් නැති සදා සැප ඇති උතුම්මමා නිවනින් නිවීසන සෙන්නටම අපි හැම දිනාට මේ සිදු කරගත් උදාාරතර පින් කුසල් ජාත්‍යාදී දුකින් නිදහස් ලැබෙන අමා මහ නිවනින් නිවී සැනසෙත්වා ප්‍රාර්ථනාව ඇති කරගෙන හැම දිනම කොහොමද ගන්න ආශිර්වාද ලබා ගැනීම සඳහා අභිවාදන සීරිස නිච්ඡං උත්තාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හැමදිනාටම තෙරුවන් සරණයි. බොහෝම සද්ධාවෙන් ගෞරවයෙන් යුතුව තැන්පත් කර පිළි කර ගන්න දුනා වූ සකස් කර ගන්න දුනා වූ දහවල අග්‍රභාගයේ නෝදුව කොටස තුල්වසන සාවධාල සාන්තනය කුලුතුර බුදුරජාණන් වහන්සේගේ අනන්ත ප්‍රමාණ බුදු ගුණයන් සිහිපත් කරගෙන දහවල සම්මා සම්බුද්ධ පූජාවක් හැටියට ලෝතර බුදුරජාණන් වහන්සේට මගේ දෑතින් මගේ දෝතින් මේ උතුම් පූජාවන් පූජා කරනවා. පූජා වේවා පූජාම විත්වාන ප්‍රාර්ථනාව ඇති කරගෙන මා සමග මේ ගාථාවන් කියමින් පූජාවන් පූජා කරමු. නමාමි බුද්ධං ගුණ සාගරන්තං සත්තා සදා හොන්තු සුඛේ අවේරා ආයුජි ගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ ගංඡන්ති සම්මේ මරණං අහංච. නමාමි ධම්මං සුගතේන දේසිතං සත්තා සදා හොන්තු සුඛී අවේරා ආයුජි
ජිගුංජෝ සකලෝධුගන්ධෝ කංජන්ති සම්වේ මරණං අහංච නමාමි සංඝං මුනි රාජ ශාවකං සන්තා සදා හොන්තු සුඛී අවේරා ආයෝජි ගුඤ්ජෝ සකලෝ දුගන්ධෝ කංචන්ති සම්බේ මරණං අංච නිවේදයාමි සංබුද්ධං විතරාගං හිමන්තයාමි සුගතං ලෝකජෙන්තං නර සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභ ආනීයමේතං භගවා පතිගං ආතුමුත් අදිවාසේතුනෝ භන්තේ භෝජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගං ආතුමුත් අදිවාසේතුනෝ භන්තේ ව්‍යංජනං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගං ආතුමුත් වන්න ගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්දසි පූජයාමි මුනිං දන්ස සිරිපාද සරෝන් පූජේමි බුද්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මොක්ඛං උප්පං මිලායාති යතයි ධම්මේ ආයෝ තථායාති විනාශ සුගන්ධිකාය වදන අනන්ත ගුණ ගන්ධින සුගන්ධිනාහං ගන්ධේන පූජයාමි තථාගතං ඝනසාරප්පතින්දේන දීපේන තමදංසින තිලෝක දීපං සම්බුත් පූජයාමි තමෝනුදං වන්දාමි චේතියං සම්බ සප්පඨානේ සුපදින්දිතං ශාරීරික ධාතු මහා බෝධි බුද්ධ රූපං සකලං සදා ආයේන වාචා ජින්දේන පමාදේන මයා ගතං අච්චයං ගම මේ බන්තේ භූරි පඤ්ඤ තතා ආයේන වාචා ජින්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ ධම්ම සන්දින්ටික අකාලින් ආයේන වාචා ජින්තේන පමාදේන මයා කතං අච්චයං කම මේ සංඝ සුපටිපන්න අනුන්ද අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ ධාව සම්මා සම්බුද්ධ පූජා කළ සිදු කරගත් උදාහරණ හැම දිනාට විකසේ වේවා වාසනාව වේවා එවං දකිත්වා ප්‍රාර්ථනා සාදු